මහත්තයා හම්බ කරන දේ ඇත්තටම මදි. දරුවෝ දෙන්නෙක් ඉන්නේ හින්දා මම ස්වයං රැකියාවක් විදියට පොඩි කරත්තයක් දාලා දෙන්න කියලා මහත්තයාට කිව්වා. දැන් අවුරුදු 10ක් වෙනවා මම කරත්ත කරලා. ඒකෙන් ඇත්තටම මම ගොඩක් දියුණු වුණා. වඩේ, ආප්ප, සෝටිස් ඒ හැමදේම කරනවා. ඕඩර් ගන්නවා. ඒ හැම දෙයක්ම කරලා මම ගොඩාක් දුරට හොඳ තැනකට ආවා. ඇවිල්ලා මම වාහන දෙකක්ම ගත්තා. සංසන්දෙන් තමයි මට මේ රයිස් කියන මේකෙන් ලෝන් එකක්. ඒ කියන්නේ පොලි රහිතව ඒක ගන්නකොටම තමයි කොවිඩ් මෙව වුනේ. එතකොට මට කරගෙන යන්න බෑ, කෑම හදන්න බෑ, බිස්නස් කරන්න විදිහක් නෑ. කවුරුත් ගන්න එන්නේ නෑනේ ඒ කාලෙට. ඒ 32න් තමයි මම කොවිඩ් කාලේ උපරිම ප්‍රයෝජනය ගත්තා. මං ගියා එළවලුත් බිස්නස් කරා මම. එළවලු බිස්නස් එක හරි ගියේ නෑ මට වහින හින්දා. ඒ හින්දා තමයි මම මඤ්ඤොක්ක අරගෙන අන්නාසි කරවල ඒ හැමදේම අරන් පාරාගෙන මම බිස්නස් කරා. මහත්ය චුට්ටක් වියදම් කරනවා වැඩි. එනකොට මම කවදාවත් ඒ දේවල් කරන්නේ නෑ. මං ඉතුරු කරනවා. මං හංගලා සල්ලි ඇත්තටම මගේ මහත්ය අහන්නේ කීයක් හම්බ කරාද කියලා. මං ඒ දේවල් ඉතුරු කරලා වාහනවල ෆිනෑන්ස් ගෙවනවා. ඒ වගේම ගෙදර දේවල් කරගන්නවා. දරුවෝ ඉගෙන ගන්නවා ක්ලාස් වලට. ඒ හැමදේම මං තමයි කරන්නේ. මගේ මහත්තයා සල්ලි දෙන්නේ මගේ අතට. මං තමයි ගෙදර පාලනය කරන්නේ. මොකද ඇත්තටම මහත්තයා දන්නවා එයාට වඩා දෙයක් මට කරන්න පුළුවන් කියලා. ණයක් ගත්තාම ඉතුරු කරන්න ඕනේ. ඇත්තට හැමදේම කාලා බීලා විනාශ කරලා හරියන්නේ නැහැ. කීයක් හරි ඉතුරු කරන්න ඕනේ. දරුවෝ ඉන්නවා. ගෙයක් දොරක් හදා ගන්න ඕනේ. එනකොට මට ගෙයක් තිබ්බේ නැහැ. මම මහ ගෙදර හිටියේ. මං ඇත්තටම පොඩියට ගෙයක් හැදුවා. සනසට ගිහිලා තමයි මං ගෙයක් හැදුවේ. ඒගේ මගේ අයියට දීලා මම මහ ගෙදරට ආවා. මට හැමදේම මං ලබාගත්ත සනසට ගිහිල්ලා කාන්තාවන්ට කියන්නේ එන කෙනාගෙන් ණය ගන්න එපා. දවසක උඩියට ගන්න එපා. ඇත්තටම මහතුරු හම්බ කරලා ගේන දේ එයාලට දීපුවම අපිට ඉතුරුවක් නැහනේ. ඒ හින්දා මේ දේවල් කරන්න එපා. මේ වගේ සම්ප සමාගම් වලට ගිහිල්ලා දිනු වෙන්න.